ඔබේ බලාපොරොත්තු ඉටු වෙන කාලය ඔබ බලාගෙන හිටියේ අපේ වැඩසටහන එන තෙක් තලතිස් එකේ අපට නොපෙනෙන ලෝක අපට නොපෙනෙන විඥාන මේ කරුණු කාරණා බොහෝ විට දැන් සමාජයේ කතා බහ කරන්න අරගෙන අපේ මේ සාකච්ඡාවෙන් පස්සේ අපි මේ ගැන සාකච්ඡා කරන්නේ දීර්ඝ කාලයක් ගවේෂණය කළා. අද ඉදිරි කොටස මේක සංකීර්ණ කාරණාවක්. මේක එහෙම පැය භාගයකට පැයකට පැය දෙකකට දවසකට සතියකට මාසයකට සීමා කරන්න බෑ. ස්වාමීන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ කරපු ගවේෂණයක ප්‍රතිඵල අපි ටිකෙන් ටික මේ විදිහට එළියට දාන්නේ. මේක කරන්නේ අපේ එකම පරමාර්ථය වැරදි පාර යන සමාජය දැනුවත් කිරීම. දැනුවත් කරන එක අපේ යුතුයකම. හැබැයි දැනුවත් වෙන එක ඔබේ වැඩක්. ඔබට මේක ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. දැන් අපේ ස්වාමීන් වහන්සේ මේ අමනුෂ්‍ය බලවේගයක් හා සම්බන්ධයෙන් අපිට හිතෙන්නේ අපිට පේන්නේ අර කොණ්ඩේ කඩාගෙන හෝ නැත්නම් මොකක් හරි වෙලා ආරූඪ වෙලා බෙල්ල කරකවල ඔළුව කරකවල අපි කියනවා අමනුෂ්‍ය ප්‍රශ්නයක් කියලා. ඒතර අපි ඇස් බැල්මටම අපි සමාජයේ පොදු සාමාන්‍ය ජීවිතේ අපි සමාජයේ තීරණය කළ තියෙන රාමුවක් හදලා ඒගොල්ලන්ගේ ඇඟට අමනුෂ්‍ය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් ඔබ වහන්සේගේ සාකච්ඡාවේදී මට හේතු ගන්නනවා එහෙම නෙවෙයි. ඒ කියන්නේ ඔළුව නෙහෙල්ලුවාට ඇඟ නෙහෙල්ලුවාට දිව්වට අර තැඹිලි ගෙඩි ඔළුවේ ගහලා පුපුරන නොගත්තාට අමනුෂ්‍ය බලවේග ඇඟට ඇවිල්ලා නිහඬව ඉන්න මිනිස්සුත් ඕන තරම් ඉන්නවා කියන එක මට අපේ හැමදෙරගේ සාකච්ඡාවේ හේතු ගන්නවා. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න එහෙම අය කොහොමද හොයාගන්නේ? දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අමනුෂ්‍යෙක් ඇඟට ඇතුල් වුණාට පස්සේ සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ අමනුෂ්‍යයා කෑ ගහන දඟලන ඊළඟට ප්‍රචණ්ඩත්වයක් සාමාන්‍ය ගෙවල් වල තියෙන ජනල් වීදුරු කඩනවා ඊට පස්සේ පිඟන් කොප්ප පොළවේ ගහනවා ඊළඟට අම්මට තාත්තට බයිනවා ගහනවා ඊළඟට ප්‍රචණ්ඩත්වය කියන එක. එතකොට මේ ප්‍රචණ්ඩත්වයේ තුල තියෙන අමනුෂ්‍යයෝ ඉන්නවා. ශරීරයට ඇතුල් වෙලා. ඊළඟට නිහඬව කිසිම ප්‍රචණ්ඩත්වයක් නැහැ. සමහරක් වලට හිතන්නත් බෑ. අමනුෂ්‍යෙක් ඉන්නවද කියලා හිතන්නත් බෑ. එහෙම අයත් ඉන්නවා. තව සමහරක් අය ඉන්නවා ඒ අය වරින් වර ශරීරයට ඇතුල් වුණාට හැබැයි අවශ්‍යතාවයකට ඇතුල් වෙනවා. ඒකට ශරීරේ නෑ. දැන් ඔබ වහන්සේට කොටස් හැටියට වර්ග කරන්න පුළුවන්. දැන් මේ අමනුෂ්‍ය වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ අය මේ ශරීරයේ ඇතුලේ නෑ. ශරීරේ නෑ. හැබැයි අවශ්‍ය තැනදී ක්‍රියාත්මක වෙනවා. මැදිහත් වෙනවා. එහෙම අමනුෂ්‍යයෝ ඉන්නවා. ප්‍රචණ්ඩත්වයක් තියෙන අය ඉන්නවා. ඊළඟට බොහොම අපි දන්නේ නැතුව දැන් ඒ ශරීරේ ඉන්න අය ඉන්නවා. ඊළඟට තව කොටසක් ඉන්නවා අවශ්‍ය තැනට ශරීරයට ඇතුල් වෙනවා. එතෙක් ශරීරේ නැහැ. ඒ කියන්නේ එයාට අවශ්‍ය වෙනකොට විතරක් ඇතුල් වෙන්නේ. ඇතුල්ලා ආයෙ එළියට යනවා. ඇතුල් වෙලා එයාට ඕන වැඩේ කරගෙන ආයෙ අයින් වෙනවා. සමහරට මේ මිනිස්සයා දන්නේත් නැද්ද ඒක වෙනවා කියලා? නෑ දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී තියෙන ප්‍රශ්නය තමයි මෙන්න මේක රෝගී තත්ත්වයක්. මේක අමනුෂ්‍ය රෝගයක්. එතකොට දැන් මේ මිනිස්සුන්ට අමනුෂ්‍යෝ ඉන්නවා. අමනුෂ්‍යෝ හිටියට මේ අමනුෂ්‍යෙක් ඉන්න බව හොයාගන්න මේ රෝගී තත්ත්වය හොයාගන්න බෑ. හැබැයි මෙයාගේ චර්යා ධර්මවල ක්‍රියාකාරකම් වල වෙනස්කම් තියෙනවා. ඒක වරින් වර අපිට මේ දැන් ඒක සාමාන්‍ය කෙනෙකුට අහුවෙන්නේ නැහැ. අර ඒ පුද්ගලයාත් එක්කම ඉන්නකොට සමහරක් අයට මේක අවු වෙනවා. ඒ කියන්නේ දැන් මම උදාහරණයක් කිව්වොත් එම දැන් අපි කියමු ඔන්න දැන් මේකේ පළවෙනි ලක්ෂණය තමයි අමනුෂ්‍යෙක් ඇඟේ ඉන්නකොට තරහ යන එක. අනිත් එක රාගෙටත් එනවා. රාගෙටත් අමනුෂ්‍යෙක් ඇවිල්ලා ඒ අවසනේවා තියෙනවා. ඊළඟට මෙහෙම රාගයෙන් අවුස්සලා අපි කියමු දැන් මට උදාහරණයක් පෙන්වන්න පුළුවන් 1742 ඉපදිලා මනුස්ස ලෝකේ විවාහ වෙලා හිටපු ඒ පිරිමියා දැන් අද මගේ ළඟට ආපු රෝගී කාන්තාව විවාහ වෙලා ඉන්නේ 1742 ටිකිරා කියලා කෙනෙක්. කසාද බැඳලා ඉඳලා තියෙන්නේ 1742.
ඊට පස්සේ දැන් මේ ටිකිරාට පුළුවන් දැන් එයා යක්ෂයෙක් වෙලා ඉන්නේ. මගේ ළඟ වීඩියෝ පටි තියෙනවා බලන්න පුළුවන්. දැන් ටිකිරා යක්ෂයෙක් වෙලා ඉන්නේ. මේ ටිකිරා ඒ ගැහණු කෙනාගේ ශරීරයට ඇතුල් වෙන්නේ එයාට අවශ්‍යතාවයට. ඒ කියන්නේ ටිකිරාට අවශ්‍ය වුණොත් එම ඒ ගැහණු කෙනත් එක්ක සෙක්ස් කරන්න. එයාට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා ඒ වැඩේ කරනවා. දැන් මගේ වීඩියෝ පටි තියෙනවා. ඒ ගැහණු කෙනා කියනවා මේ එයා තනියෙන් ඉන්නකොට රාත්‍රී දොර ජනල ඔක්කොම වහගෙන ඉන්නකොට පුද්ගලයෙක් ඇවිදින් එයත් එක්ක සෙක්ස් කරනවලු. පස්සේ බැලුවම කෙනා නැහැ. තවත් එකක් ඔයාලට කියන්න ඕනේ මම රැයට නිදාගන්න ගියාම මම තනියෙන් කාමරේ ඉන්නේ. එතකොට මගෙත් එක්ක රැයට ඇවිදින් කෙනෙක් සෙක්ස් කරනවා. එතකොට මම දොරවල් හොඳට බලලා වහලා තමයි නිදාගන්නේ. ඉතින් ඒ වුණාට මගේ ඒ කාර්යාවලිය මට හිතා ගන්න මම රැය ඇහැරිලා බලනවා කොහොම මේ ගේට නැද රිංගලා හිටපු මීෂා කියලා. ඇත්තටම මට හරිය අපහසුතාවය මට කියා ගන්න බැරි තරම් නොකියුවට දුක් අන්දරාවක් හිතේ ඇති වෙලා තිබුණා. ඒතර එහෙම දේවල් කරා. ඒතර දැන් අර ටිකිරා කියන යක්ෂයා ඇතුල් වෙන්නේ කොයි වෙලාවටද? එයාගේ අවශ්‍යතාවයට. එතෙක් ඇඟේ නැහැ. එහෙම අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒකට එයාගේ සම්බන්ධතාවය මම කියවර ණය ගනුදෙනුවක් තියෙන්න ඕන කියලා. එයි. ණය ගනුදෙනුවක් තියෙනවා. දැන් ණය ගනුදෙනුව තමයි 1742 කසාද බැඳලා අර ගෑනු කෙනා කසාද බැඳලා ඉන්නේ. ඒක ණය. ඒ කිවිසුම. ඔව් දැන් ඔය සමහරක් අය කසාද බඳිනකොට කියනවා දැන් ජෝඩු ජීවත් වෙනකොට පවුල් ජීවත් වෙනකොට අර දෙන්න හොඳට ආදරෙන් ඉන්නකොට හිතනවා ඒ අය උපාදානයේ තණ්හාව ආසාව ආදරේ ආලේ ප්‍රේමයේ හිසා හිතනවා මේ ගෑනු කෙනා පිරිමියා හිතනවා මේ ගෑනු කෙනා ಜಾතිත් මටම එන්න ඕන. ගැහැණු අය හිතනවා මේ පිරිමි කෙනා ಜಾතිත් මටම වෙන්න ඕනයි. ඕක තමයි උපාදානය. ඕක තමයි ණය ගනුදෙනුව කියන්නේ. දැන් ඒක ණය ගනුදෙනුව. දෙන්න දැන් ඒතර ඔතන තියෙනවා ඒතන තියෙනවා නිච්ච සුඛ අත්ත. නිච්ච කියලා කියන්නේ ඉච්ච කියන එකයි. කැමැත්ත. ඔකට තව එක වචනයක් දාන්න පටිච්ච. අභිච්ච කියලා කියන්න පුළුවන්. එතකොට දැන් අභිච්ච, නිච්ච, පටිච්ච. පටිච්ච කියන්නේ පටි කියන්නේ බැඳිලා ඉන්නවා, ඉච්ච කියන්නේ කැමැත්තෙන් අතාරින්න බෑ. එතකොට ඒක තමයි උපාදානය කියන්නේ. ඒක තමයි ණය ගනුදෙනුව කියන්නේ. දැන් ඒ පුද්ගලයා එතන සිට දැන් මගේ වීඩියෝ පටි තියෙනවා එක කාන්තාවක් එනවා ආත්ම 7ක් යක්ෂයෙක් වෙලා. ඒ ගැහණු කෙනා පස්සෙන් දැන් මොකද ආත්ම 7 කියලා කියන්නේ ඒ යක්ෂයාට ආත්ම 7ක් නැහැ. යක්ෂයෙකුට අවුරුදු 10 ගණක් තියෙනවා. අවුරුදු 10 ගණක්. දැන් ওই රාවණා කාලේ ඉන්න යක්ෂයෝ හැම එනවා. දැන් ওই සමහරක් වෙලාට මගේ ඔය මේ වැඩසටහන් වලදී පරණ අය එනවා වීඩියෝ පටි වලින් අපිට පෙන්වන්නත් පුළුවන්. අවුරුදු 5000කට එහා 10000කට එහා රාවණා කාලේ හිටපු අය එනවා දැන් යක්ෂයෝ වෙලා යක්ෂයෝ එනවා. ඒතකොට ඒ යක්ෂයෙකුට අවුරුදු දැන් අය අර කොග්ගල නිලමේක පොතේ තියෙනවානේ දැන් ජන්තු ගංගාකි කිය ඔය 4 දෙනෙක්. ඒතකොට කොග්ගල නිලමෙත් එක්ක එන අය අවුරුදු 12000 එහෙම එනවා. ඒක 10 ගණන් එනවා. එතකොට දැන් අපි අර ගැහණු කෙනා අවුරුදු දැන් ආත්ම 7ක් ඉපදී එනකොට අර යක්ෂයා එනවා ඒ ආත්ම 7ේම අරයා පස්සෙන් ඉපදෙන තැන බල මගේ ගෑනියක මම ආත්ම ගානක් ඉඳන් මේ ගෑනික හොගිටිය යන තැන ගියා කනවත්තකින් කෑවා බොන දේ බිව්වා ළඟට වෙලා හිටියා නිදාගත්තා මෙච්චර කාලයක් හිටියා
මේ අම්ම වෙනකොටත් මං අරන් යන්න ඇදුවේ මගේ අම්මගෙන් අහන්න ආවතුරනේ මං අරන් යන්න ඇදුවේ නැද්ද කියලා. මහා පුදුම දෙයක් මේක මේ කියන්න ගියොත් එම සාමාන්‍ය මිනිස්සු මම දන්නේ නැහැ කොහොම හිතයිද කියලා. මට මේවා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මගේ ළඟ ඕන තරම් වීඩියෝ පටි තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ අදපු මාතෘකාව නැත්තම් මේ තේමාව යටතේ කතා කරන්න ගියොත් කෙලවරක් නැහැ. නමුත් නොකියත් බෑ අහපු නිසා මට කියන්න වෙනවා. හැබැයි මෙච්චර කල් මගෙන් මේවා කවුරුත් ඇහුවෙත් නැහැ, ගත්තෙත් නැහැ. මගේ ළඟ තිබුණා. මට අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. මේවා එළියට දෙන්න ඕන කියලා මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම පරීක්ෂණ කරලා, ගවේෂණය කරලා අවුරුදු ගාණක් තිස්සේ මගේ ළඟ මේවා තියෙනවා ඕන තරම් ගබඩා කරලා. අවුරුදු ගණන් කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මගෙන් මේ ඔබතුමා තමයි මේක පළමු වතාවට මාත් එක්ක අද සාකච්ඡා කරලා මේ එළියට මතු කරේ. නමුත් මේක දැන් නොකියා බෑ මතු කරපු හින්දා මට දැන් කියන්න වෙනවා. ඒතර ඔබතුමා ආපු ප්‍රශ්නේ තමයි ශරීරය ඇතුලේ ඉන්නවා ප්‍රචණ්ඩත්වයේ තියෙන අය. පැහැදිලිව. ඔව්. ශරීරය තුල ඉන්නවා නිහඬව. සමාවෙන්න අපේ දැන් ඒ කියන්නේ අපේ හැමෝටම දැන් ඔය ඔළුව හොල්ලලා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් අපිට පේන්නේ දේවාලවල කපු මහතුරු වෙන්න පුළුවන් මෑණිවරු වෙන්න පුළුවන්. ඒ ප්‍රචණ්ඩත්වයේ තියෙන ආත්මයක්ද ඇඟ ඇතුලේ ඉන්නේ. නෑ. දැන් ඔළුව හොල්ලන එක නෙවෙයි උතන තියෙන්නේ. සාමාන්‍ය ඔළුව හොල්ලන දැන් ඔළුව කරකවන එක, නටන එක, බිම පෙරලෙන එක, ඊළඟට හයියෙන් යටිකුරෙන් කෑ ගහන එක, ඌ කියන එක, අඬන එක, ඊළඟට තව දෙයක් තියෙනවා මාත්‍යා. දැන් මගේ ඔය වැඩසටහන් වලට ඔබතුමා උදේ ඇවිදින් බලාගෙන හිටියොත් පැන් අදිෂ්ඨාන කරලා දුන්නාට පස්සේ අමනුෂ්‍යෝ මතු වෙනවා, ආරූඪ වෙනවා. ඒ ආරූඪ වුණාම ඒ අයගේ අපි මේකට කියන්නේ සමාජ විද්‍යාවේ සෝෂියොලොජි වල භාව විරේචන කියලා. භාව විරේචන. එතකොට මේ භාව විරේචනයක් ඒ අය කරනවා. එතකොට මේ මැරෙන අය දැන් අපි කවුරු හරි මනුස්ස ලෝකේ මැරෙන්නේ හදිසියෙම හිටපු ගමන් හිතා ගන්න බැරුව. ඒ මැරෙන කෙනෙකුට කොච්චර දේවල් තියනවද කට්ටියට දැන් තමන්ගේ නෝනට දැන් මහත්තයෙක් මැරුණා කියමු. මහත්තයාට කොච්චර දේවල් තියනවද දරුවන්ට නෝනට කියන්න දේවල්. එහෙනම් නෝනා මැරුණයි කියමු. දැන් අපි කියමු ඇක්සිඩන්ට් එකකින් නෝනා මැරුණා. ගෙදරට එන ගමන් වාහනේ ගෙදරට එන ගමන් නෝනා ඇක්සිඩන්ට් එකේ මැරුණා. ගෙදරට තව ආවේ නැහැ. ළමයින්ට කතා කළේ නැහැ. මුකුත් මහත්තයත් එක්ක කතා සම්බන්ධයක් නැහැ. දස්ගල මැරුණට මේ අමනුෂ්‍යයා, මේ ස්ටෙල් බොඩිය, මේ විඥාණය, මේක විශ්වයේ තියෙනවා සැරිසරනවා. ඒක සැරිසරනවා. ඒ සැරිසරන විඥාණයකට අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක යන්නේ කාම තණ්හා. කාම කියන්නේ කැමැත්ත, තං කියන්නේ තන, හා කියන්නේ එතනට යනවා. හා වෙනවා, යනවා. හා කියන එකේ තේරුම යනවා. කාම තණ්හා. කැමැති තැනට යනවා. මේ විඥානය. මේ විඥානය. ඒතකොට ඒක පංච උපාදානස්කන්ධා. උපාදානයක්. ඒක උපාදානයක්. උපාදානයක් නිසායි. උපාදානය කියන්නේ ණය ගන්න දුන්නවා. ඒතකොට දැන් ණය තියෙන්නේ කාකට එක්ක? විවාහ වෙච්ච මහත්තයා, දරුවෝ, ගෙදර, ඉඩම, දේපොළ ණය. කියන්නේ සම්බන්ධේ. බන්ධයි. රාගදේශ මෝහ වලින් බැඳිලා ඉන්නවා අන්ධ වෙලා. සම්බන්ධයි. ඒ සම්බන්ධය තියෙන්නේ කාම තණ්හා කැමැති තැනට. සම්බන්ධය තියෙන්නේ කැමැති තැනට. ඒතකොට දැන් මේ විඥානේ මහත්තයලා හිතන්න එපා මේ විඥානේ ඔය ක්‍රියාකාරකමෙන් තොර මේ විඥානේ පවතින්නේ නැහැ. ඒක කාටවත් ඕන හැටියට මේ කොයිවත් ගිනියන්න බෑ. ඒක කර්ම නියාමයත් එක්ක සිද්ධ වෙන්නේ. එහෙනම් කාම තණ්හා කැමැති තැනට හා වෙන්නේ අර තණ්හා උපාදානදී. එතකොට කැමැති තැනට යන්නේ මේක. ඒතර බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙනවා. తත්‍ර తත්‍රා බිනන්දනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක තියෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රේ. කාම තණ්හා කැමැති තැනට හා වෙනවා. తත්‍ර తත්‍රා බිනන්දනී. తත්‍ර
තැන් තැන්වෙල නන්දනී ඇලෙනවා. අර පටිච්ච කියන එකයි. දැන් පටිච්ච සමුප්පාදය කියලා තියෙනවානේ. මේ පටිච්ච සමුප්පාදය කියන්නේ ඒකම තමයි. පටිච්ච සංඋපාදාන. පටි බැඳිලා ඉන්නවා ඉච්ඡ කැමැත්තෙන් සං රාගදේශ මොහලින් උපාදාන වෙලා කොහෙටද? එක්කෝ ඉඩමට. දැන් ওই සමහරක් අය කියනවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මම මැරුණත් ඉඩමෙන් නම් යන්නේ නැහැ කියනවා. එහෙමයි. මම මැරුණත් ගෙදරින් නම් යන්නේ නැහැ. ළමයින්ටත් කියලා තියෙනවා පුතේ බය වෙන්න එපා මම මැරුණත් උඹ දාලා යන්නේ නැහැ. මහත්තයාට කියනවා නෝනා ඔයා බය වෙන්න එපා මම මැරුණත් මම ඔයා දාලා යන්නේ නැහැ. මහත්තයා කියනවා නෝනට ඔයා මම මැරුණත් ඔයා දාලා යන්නේ නැහැ. මෙන්න මේක තමයි ණය ගන්න දුන්නුව. හැබැයි මේවා කිව්වට එයා හිතන්නේ මේක වෙනවා කියලා. අන්න ඒකනේ ස්වාමීන් වහන්සේ වැඩේ. කටට එනවට කියනවා. කටට එනවට කියනවා හැබැයි කියන එක වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කටට එනවට විතරක් නෙවෙයි සමහරට ධර්මානුකූල මොකක් හරි ආත්මීයව ඒක එනවා වෙන්න පුළුවන් වචන නේද? එනවා. විඥානයේ විසීම දෙනවා වෙන්නත් ඒතකොට පුළුවන්. ඒක සංකාරයක්. ඒතකොට දැන් ඒක වචී සංකාරයක්. වචී සංකාරයක් එහෙමයි. මනෝ සංකාරයක්. එහෙමයි. ඒතකොට ඒක සංකාරනේ. කියනවානේ. දැන් කියන දෙන්නේ වෙන්නේ. පුතේ බය වෙන්න එපා මම මැරුණත් ඔයා දාලා යන්නේ නැහැ කියන. කොච්චර බරපතලද ඒක? ඔව් බරපතලයි. හැබැයි ඒක නිකන් බොහොම ගණන් ගන්න වගේ කියන්නේ. නමුත් ඒක වෙනවා. වචී සංකාරයක්. මනෝ සංකාරයක්. මහත්යට හැබැයි ඕ වගේම තමයි ඔකේ අනිත් පැත්තට. තරහෙන් එම කිව්වොත් එම මම මැරුණත් උඹ ඇවිල්ලා කනවා. උඹේ රීරි මාංශේ කනවා, ලේ බොනවා කිව්වොත් එම ඒකත් ඒ විදිහටම වෙනවා. ඒක තමයි ඔය සමහර යක්කු වෙලා ඇවිල්ලා රිංග ගන්න ඇඟට. ඒ පලිය ගන්න. ඔව් දැන් මගේ ළඟ තියෙන ඒ වගේ වීඩියෝ පටියක් මට මහත්තයට පස්සේ පෙන්වන්න පුළුවන්. ඒ වගේ එක්කෙනෙක් ඇවිල්ලා ඒ යාගේ ඇඟේ ඉඳගෙන ලේ බොනවා. මේ නහයෙන් කටෙන් ලේ දානවා. යකෙක් මොකද එයාට කියලා තියෙනවා මං උඹේ ලේ බොනවා. ඔය සමහර මේවා සෙල්ලම් නෑ මේ කතන්තර. මේ මිනිස්සු නිකන් මේ දැන් උඹේ මම මරාගෙන කනවා, උඹේ ලේ බොනවා, උඹේ රීරි මාංශේ කනවා කිව්වා වගේ නෙවෙයි. එතකොට ඒක දේශෙන් කියන්නේ. එතකොට ඒක සංකාර වෙනවා. ඒක වචී සංකාරයක්, මනෝ සංකාරයක් වෙනවා. හැබැයි ඒ වෙනවා වගේ මට වීඩියෝ පටිය වලින් පෙන්වන්න පුළුවන්. එහෙම ලේ වැක්කරෙද්දින්ම ඇඟේ ඉඳගෙන ලේ බොන ගෑනු කෙනෙක්ගේ ලේ බොනවා අමනුස්සයා. යකෙක් එතකොට ඒවා වෙනවා. එතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය තමයි මේ අමනුෂ්‍යයෝ ශරීරයට ඇතුල් වෙලා ඒ අය එක එක විවිධ ඒ අයගේ ස්වරූප. ඒ ස්වරූප කියලා කියන්නේ ණය ගන්න දුනු. ණය ගන්න දුනු. එතකොට ප්‍රේතෙක් වගේ කෙනෙක් ඇඟට යන්නේ ප්‍රේතෙක් වගේ කෙනෙක් වෙන්නේ ඉස්සලා මං කියන්නේ ප්‍රේතෙක් වෙන්නේ රාගයෙන්, ආදරේ, ආලේ, ප්‍රේමේ, ආසාව, තණ්හාවෙන් තමයි ප්‍රේතෙක් වෙන්නේ. යක්ෂයෙක් වෙන්නේ අසුර ලෝකයට යන්නේ. මේවා කවුරුත් පරීක්ෂණ කළා නැහැ, අධ්‍යයනය කළා, ගවේෂණය කළා නැහැ. මම අධ්‍යයනය කරලා කියන්නේ. ඔප්පු කළත් මං පෙන්නනවා. ආදරේ, ආලේ, ප්‍රේමේ, ආසාව, තණ්හාව, තෘෂ්ණාවෙන් ප්‍රේතෙක් වෙන්නේ. මේ යකෙක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ පෙරතේ. ඒකෙන් වෙන්නේ ප්‍රේතෙක්. හරි. තරහ, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ගැටීමෙන් වෙන්නේ යක්ෂයෙක්. මම මේවා කාලයක් තිස්සේ ගවේෂණය කරලා පරීක්ෂණ කරලා හොයාගත්තා ඒවා. එතකොට ආදරේ, ආලේ, ප්‍රේමේ, ආසාව, තණ්හාවෙන් ගියොත් ප්‍රේත. මට පෙන්වන්න පුළුවන් උදාහරණ හැටියට. ඉඩම් වලට ආසාවෙන්, දරුවන්ට ආසාවෙන්, දේපොලට ආසාවෙන්, ඊළඟට ආදරය කළා, ආලේ කළා, ප්‍රේම කළා ප්‍රේතෙක් වෙලා ඉපදෙන්නේ. තරහෙන් මැරුණොත් එම, වෛරෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් මැරුණොත් එම අනිවාර්යයෙන්ම මේවා න්‍යායවල්.
මේවා න්‍යායවත්. කර්ම නියාමේ. එතකොට දැන් අපි කියමුකෝ දොඩම් කැඩුවයි කියලා. දැන් දොඩම් වලක් තියෙනවා වර්ග කරනවා. දොඩම් වල වර්ග කරනවා. නැත්නම් පළතුරු හරි මොනවා හරි කඩලා ඒවා වර්ග කරනවා. වර්ග 3කට දාන්න පුළුවන්. නැත්නම් 2කට දානවා ගොඩවල් 2කට. හොඳ ගෙඩි නරක ගෙඩි. ඒ වාගේ මේ പ്രേත කියලා කියන මට්ටමට එනකොට പ്രേතේ කන බොන දේ යක්ෂයෙක් කන බොන දේ වෙනයි. ඒවා කර්ම නියාමයත් එක්ක සිද්ධ වෙන්නේ. දැන් මේවා අපි ඉදිරියේ සාකච්ඡා කරමු. තවදුරටත් මම ඒවා මට වීඩියෝ පටිය වලින් පෙන්නන්න පුළුවන්. പ്രേතයෝ කන බොන දේ සම්පූර්ණ ඒ කර්ම නියාමයට අදාළව සිද්ධ වෙන්නේ. දැන් ඔය ආත්මේ කන්න බොන්න තියෙන දේවල් පොඩ්ඩක්. ඔව් විතරයි අසුචි එහෙම කන්නේ නැද්ද? ගෙදර අය කියවට කන්නේ එතකොට. එතකොට දැන් ගෙදර යක්ෂයේ කන බොන දේ කර්ම නියාමයට අදාළව සිද්ධ වෙන්නේ. එතකොට මේ යක්ෂයෙක්ගේ පසුබිම පසුතලය සම්පූර්ණ එයාගේ කර්ම නියාමයත් එක්ක වෙනස්. පෙරේතයෙක්ගේ කර්ම නියාමයට අනුව පසුබිම් පසුතල වෙනස්. කන බොන හැටි, කතා කරන හැටි, යන්නේන හැටි සම්පූර්ණ වෙනස්. හැසිරෙන විදිය. ඒ කියන්නේ ඒකේ තියෙනවා මේ වෙනසක්. පරතරයක් තියෙනවා. ඒතර යකයි පෙරේතය දෙන්න එකට ඉන්නේ නැහැ කවදාවත්. යකයි ප්‍රේතය කවදාවත් එකට ඉන්නේ. දැන් අපි අහලා තියෙනවානේ සුරාසුර යුද්ධය කියලා. ඔව් එහෙමයි බලන්න. සුරාසුර යුද්ධය. සුරාසුර යුද්ධය ගැන අපි අහලා තියෙනවානේ. ඇදලි. අසුරයයි සුරයයි. සුර කියන්නේ දෙවියෝ. දෙවියෝ. අසුරයෝ කියන්නේ යක්ෂයෝ. යක්කෝ. ඒ දෙගොල්ල අතරේ සම්බන්ධයක් තියෙනවා. ගැටුමක් තියෙනවා. දැන් ඒ ගැටුමත් මට පෙන්වන්න පුළුවන්. දැන් මගේ ළඟට එන ලෙඩ්ඩුත් එක්ක දැන් මම ලෙඩ්ඩු ගත්තට පස්සේ ඔය ලෙඩ්ඩුන්ගේ සමහරක් අයගේ ඉන්නවා අසුරයෝ. මේ සුර දෙවිවරු ඉන්නවා. ඇඟට ඇවිල්ලා පෙන්වන්න පුළුවන්. දෙවිවරු ඉන්නවා. මට ඕන නමෙන් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ සානස දෙවියන්ට පුළුවන් ද කිලිටි ඇඟකට එන්න? කිලිටි ඇඟවලට එන්නේ නැහැ. කිලිටි ඇඟවලට එන්නේ නැහැ. හැබැයි ඇඟකට එනවා නම් දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක් එන දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මට ආයි උෂ්ණත්වය ගන්න වෙනවා. දැන් ඔන්න මම මිනිස්සෙක්ගේ 50යි කිව්වනේ. 50යි කියවනේ අපේ. මිනිස්සෙක්ගේ 50යි විඥාන උෂ්ණත්වය ශරීර නෙවෙයි. මිනිස්සෙක්ගේ 50යි, තිරිසන් සතෙක්ගේ 60යි, ප්‍රේතෙක්ගේ 70යි, අසුරයෙක්ගේ 80යි. නිරයේ 100යි. මිනිහෙක්ගේ 50යි. අනිත් පැත්තට දැන් අන්න ගන්නවා. දෙවියෙකුට ඔන්න මම නිර්ණායකයක්. දෙවියෙකුට 30යි. බ්‍රහ්ම ලෝකයේ 10යි 1යි අතර පරතරේ විඥාන උෂ්ණත්වය. එතකොට නිවනට එනකොට උෂ්ණත්වයේ තාපේ සංතාප සංවේග සංවේදනා සංදුක්ඛ ඇත්තෙම නැහැ. තාපේ නැහැ. නෑ විඥානේ මොකුත් තාපයක් නැහැ. නෑ. තාපයක්, වේගයක්, වේදනාවක්, දුකක් ප්‍රඥාවේ. ප්‍රඥාව විඥානේ නෙවෙයි ප්‍රඥාවේ. විඥානේ තියෙන්නේ. විඥානේ පටන් ගන්නෙ 1 ඉඳලා 100 දක්වා. තාපේ, වේගේ, වේදනාව, දුක පටන් ගන්නෙ 1 ඉඳලා 100 දක්වා. බිඳුව නිරෝධේ නිවනේ ඉන්න කෙනෙක්ගේ තියෙන්නේ තාප, වේග, වේදනා, දුක තියෙන්නේ බිඳුවයි 0. ශූන්‍යයි. දුක ශූන්‍යයි. තාපේ ශූන්‍යයි. හැබැයි ඇඟේ නෙවෙයි, ශරීරේ නෙවෙයි, විඥානේ. එතකොට දැන් මේ උෂ්ණත්ව, මේ තාප, මේ වේග, මේ වේදනා තල 31කේම විවිධත්වයක් ගන්නවා. එතකොට දැන් ඒ විවිධත්වයේ මත තමයි මේ 31 තලයේ තියෙන්නේ. සක්වලක් ඇතුලේ. එතකොට මේ තල 31කේම එක එක ජීවීන්ට ආවේනික රටාවල් තියෙනවා. චිත්ත වේග, කායික, මානසික ආවේනික ස්වභාවයන් තියෙනවා. ඒතර ආවේනික ස්වභාවයන් මම බලාපොරොත්තු වෙනා ඉදිරියට ආවේනික ස්වභාවයන් මොනවද කියලා පැහැදිලි කරන්න එකින් එකට. එහෙසනසේ. නිරේ ආවේනික ස්වභාවය, යකෙක්ගේ ආවේනික ස්වභාවය, ප්‍රේතෙක්ගේ ආවේනික ස්වභාවය, ඊළඟට මේ විදිහට
ආවේනික ස්වභාවය. ඒතකොට දැන් ඔබතුමා අහ ප්‍රශ්නය තමයි මේ දෙවියොයි අසුරයයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? සුරාසුර යුද්ධය කියලා එකක් තිබුණා. අදත් තියෙනවා. සුරාසුර යුද්ධය අදත් තියෙනවා. දැන් මගේ වැඩසටහන් වලට එනවා මේ අසුරයෝ එනවා, දෙවිවරුත් එනවා. නෑ මේ යක්ෂයෝ එනවා. යක්ෂයෝ. සුරයොත් එනවා. අසුරයොත් එනවා. මේ දෙගොල්ල හැබැයි මගේ වැඩසටහන් වලදී මම පස්සේ ඔබ ඉදිරියේදී පෙන්නන්නම්. මේ අය සමගියෙන් ඉන්නේ මගේ වැඩසටහන් වලදී. ඒතර ඔබතුමා අහුවානේ මේ දෙවිවරු වෙනවද කියලා? දෙවිවරු වෙනවා. දැන් උප්පලවන්න, සුගලා ඔය අය දෙවිවරුද නැද්ද? සුගලා දෙවි කෙනෙක්ද නැද්ද? උප්පලවන්න දේවතලයක ඇත්තේ. දේවතලය වල ඉන්න අය. ඒතර මම පෙන්නන්නම් ඔබතුමාට ඉදිරියේදී මේ වැඩසටහන ඉදිරියේදී උප්පලවන්න, සුගලා, සලඹා මේ අය දෙවිවරු. මේ අය දෙවිවරු. ඒතර මේ අයත් එක්ක එකට එකතු වෙලා යක්ෂයෝ වැඩ කරනවා. අසුරයෝ. හැබැයි එහෙම කරන්නේ දහමේ ඉන්න අය විතරයි. දහමේ ඉන්නවනම් ඒ දෙගොල්ල එකතු වෙනවා. නැතිනම් ඒ කට්ටිය අතරේ වෙනස්කම් තියෙනවා. ඒතර ඒ වෙනස්කම් දැන් අපිට ඉදිරියේදී මං වැඩසටහනේදී එකින් එකට මේ අසුරයෝයි සුරයෝයි ප්‍රේතයෝයි ඒ කියන්නේ යක්කුයි ප්‍රේතයෝයි මේ අයගේ තියෙනවා එක එක ක්‍රියාකාරකම්. එතකොට දැන් ඒ තැන්වලදී ඒ ආකාරයට ඒ අය ගන්න රටාවල් මං ඉදිරි වැඩසටහනේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක අපි දැන් ලොකු ගවේෂණයක් කරන්න වෙනවා, ලොකු පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒ නිසා මම අවශ්‍ය දේ දෙන්නම් කියලා දෙන්නම්. මේක ඕන කෙනෙකුට පුළුවන් මාත් එක්ක ඕන ප්‍රශ්නයක් මේ පිළිබඳව විමසලා සාකච්ඡා කරන්න පුළුවන්. මම උත්තර දෙන්න සූදානම්. අපි හැමෝම අද වැඩසටහන අවසන් කරන්න කලින් දැන් ප්‍රේතයෝ භූතයෝ ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එතකොට අපේ හැමෝම ඔය අසුරයෝ කියේ භූතයන්ට නෙවෙයිනේ. නෑ. අසුරයෝ කියන්නේ වෙන කොටසක්. එතකොට ඔය අසුරයන්ටත් කෙනෙක්ගේ ඇඟට රින් ගන්න පුළුවන්. ඔබ වහන්සේ කියන ආකාරය. ප්‍රේතයන්ටත් පුළුවන්. භූත මට්ටමේ ඉන්න. භූත කියන්නේ සම්භූතං. සම්භූත කියලා කියන්නේ මේ රාග දේශ මොහ තියෙන කොටස්. සම්භූත. භූත කියන එක හට ගන්නවා කියන එකක් තියෙනවා. දැන් අපිට මේ භූතයෝ කියලා වචනේ දැම්මට වර්ග කරන්න වෙනවා අපිට. දෙවිවරු වෙනම, ප්‍රේතයෝ වෙනම, අසුරයෝ වෙනම. එතන මේ භූත කියලා අපි ගත්තට පස්සේ එක කොටසකට කියන්න බෑ. එහෙම. හරි අපේ හැමෝම. ඒ කියන්නේ භූතයෝ කියලා වෙනම අපිට මෙන්න මුන් කියලා පෙන්වන්න බෑ. නමුත් ප්‍රේතයෝ පෙන්වන්න පුළුවන්. අසුරයෝ පෙන්වන්න පුළුවන්. ඒවා වර්ග කරගන්න. මේක අර gediya පිටින් ලොකු වචනයක් භූතයෝ කියලා කියන්නේ. යකාටත් භූතයා කියනවා. ප්‍රේතයටත් භූතයා කියනවා. හැබැයි දෙවියන්ට භූතයෝ කියන්නේ නැහැ. දෙවියන්ට දෙවිවරු කියලා කියනවා. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු ඉදිරියට. දිගු ගමනක් අපි යන්න බලාපොරොත්තු වෙනවා. මම ආයේ කියන්නේ මේ සම්බන්ධයෙන් සමාජයේ උසුළු විසුරුවට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික මාධ්‍ය පොහෝදා යම් වැඩසටහන් වලින් ඒවට එන්නේ ග්‍රන්ථ ධූරයේ පුරප මහාචාර්ය পদවිය තියෙන ඇත්තෝ. ඒගොල්ලෝ මේ ගැන විග්‍රහයක් නැහැ, පොත්පත්වල මේවා ලියවෙන්නේ නැහැ. ධම්මෝ සම්දිට්ඨිකව වෙච්ච කෙනෙකුට අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ධර්මයේ දැන දැකගත්ත කෙනෙකුට තර්ඩ් අයි එක ඕපන් කරගත්ත කෙනෙකුට මේක දකින්න පුළුවන්. අපි දන්නේ එන අයට තර්ඩ් අයි එකක් ඕපන් වෙලාද කියලා. නමුත් කොහොම හරි සමාජයේ නිවැරදි මාවත වහලා වැරදි පාරක මිනිස්සු ගෙනියනවා. මේ ගැන මෙහෙම වෙනකොට වෙන්න දෙන්න බෑ. මේ ගැන දන්න ඇත්තෝ මේ රටේ ඉන්නකොට. ඒ නිසා අපි මේ වැඩසටහන දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම ඔබට පුළුවන් මේ ගවේෂණයට එකතු වෙන්න. ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න, මුණ ගැහෙන සාකච්ඡා කරන්න. ඉතින් අපි යෝජනා කරන්නේ ඔබටත් මේ ගවේෂණයට
අපිත් එක්ක දායක වෙන්න පුළුවන්. එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේ මට අවසරයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අමනුෂ්‍ය බලවේගවලට මිනිස්සුන්ට ඍජුවම ඇවිල්ලා ලෙඩ කරන්න පුළුවන් දා. ගෑනු කෙනාට විරුද්ධව පිරිමියා මැරුණයි කියලා තරහින් ඉඳලා ඊට පස්සේ පිරිමියාට පුළුවන් කෙලින්ම ගෑනු කෙනා මැරිච්ච දවසේම හෝ එදාමත් පුළුවන් ලෙඩ කරන්න පුළුවන්. ඇතුල් වෙන්න පුළුවන්. මෙහෙන් පණ යනකොට මෙහෙන් ඇවිල්ලා. දැන් ඔබ වහන්සේ කාට ඇවිල්ලා ඒ පිරිස එහෙම කියනවද? ඔව් කියනවා. ඇඟට ඇතුල් වෙච්ච කෙනා ඔබ වහන්සේට ඇඟට ඇතුල් වෙච්ච කෙනා කියනවා මම මැරුණා මැරිච්ච ගමන් මේම ආවා. අර යකා අර ගෑනු කෙනාගේ මිනිස්සයාට වහ බොණ්ඩ දීලා අර මිනිහා මරලා. අර ඇඟට ආපු යකා. මගේ ළඟ වීඩියෝ පටි තියෙනවා අවශ්‍ය වුණොත් පෙන්නන්න.